ලේඛන කලාවේ ගුවන් විදුලි වදන් සිත්තම පෙරවදන. අලුත් පොතක් ගැන විචාර බුද්ධිය අවදි කරවමින් ඔබේ ප්‍රියතම ලේඛකයා සම්මුඛ වෙන ග්‍රන්ථකරණයේ ගුවන් විදුලි අඩහෝරාව පෙරවදන. ආයුබෝවන් ඉරිදා විවේකයේ දිනයේ ඔබ අප එක්වන්නේ පෙරවදන සමගින්. පෙරවදන අද අපේ කතාබහට එක්වන්නේ සම්මානලාභී පරිවර්තක මහින්ද සෙනරත් ගමගේ මහතායි. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. අද අපි සාකච්ඡා කරන්නේ අපිට කියවීම හුරු කළ රුසියානු ළමා සාහිත්‍ය පිළිබඳවයි. ඔබේ සෑම කෘතියක්ම ළමුන්ට පමණක් නෙවෙයි ඕනෑම පාඨකයෙකුට කියවීමේ රුචිය ඇති කරනවා. වඩාත් වැදගත් වෙන්නේ ඔබේ මේ සෑම කෘතියකම මානව දයාව සහ සාමූහික හැඟීම පාඨක සිත් තුළ ඇති කරලීමයි. මිෂ්කාගේ කැඳහැලිය, කෝල්යාගේ දිනපොත, පැංචිගේ පුංචි ගෙදර, මාළුවාගේ අන, මේ තමයි වඩාත් ජනප්‍රිය පාඨක අප හැමදෙනාගේම ඔබ ඉදිරිපත් කළ පරිවර්තන කෘති. ළමා සාහිත්‍ය පිළිබඳව කතා බහ කිරීමේදී ඔබ විශේෂයි ඒ සම්බන්ධයෙන්. මට වඩා විශේෂ බොහෝ අය ඉන්නවා. නමුත් මගෙත් ප්‍රධාන කොටසක් තමයි ළමා සාහිත්‍ය සහ ළමා සාහිත්‍ය පරිවර්තනය කියන එක. ඒනොත් විශේෂයෙන් රුසියානු සහ සෝවියට් යුගයේ කෘති. දැන් මෙහිදීත් අපි ඔබෙන් දැනගන්නට කැමතියි. දැන් මෙවැනි අපි දන්නවා විශේෂයෙන්ම සාහිත්‍ය කෘති ගණනාවක් තිබෙනවනේ. එහිදීත් මේ රුසියානු සාහිත්‍ය කෘතිම තෝරා ගන්නට ඔබට විශේෂ හේතුවක් තිබෙනවද? ළමා සාහිත්‍ය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම සෝවියට් කෘති තෝරා ගැනීමට විශේෂම හේතුවක් මට තියෙනවා. දැන් ඒක ටිකක් ඈතට යන්න ඕනේ සෝවියට් සාහිත්‍ය ළමා සාහිත්‍ය සම්බන්ධයෙන්. 1917 රුසියානු විප්ලවය කරාට පස්සේ ගෝකි තමයි, මක්සිම් ගෝකි අපේ මහා ලේඛකයා. ඔහු තමයි මේ ළමා සාහිත්‍ය සම්බන්ධයෙන් අවශ්‍ය කරන පසුබිම පාදම සකස් කරන්නේ. මම හිතන්නේ ලෝකේ රජයක් මැදිහත් වෙලා ළමා සාහිත්‍යයට වැඩිම මේ වගේ කටයුතු කරපු එකම රාජ්‍ය වෙන්න ඕනේ. ඊට පස්සේ චීනය වගේ වෙන රටවල් බිහි වෙන්න ඇති. නමුත් මේ තරම්ම මැදිහත් වීම කරාද කියලා මට ඒ සම්බන්ධයෙන් කියන්න අමාරුයි. නමුත් පළමු වතාවට මේ මැදිහත් වීම කරේ ඒ සෝවියට් ආණ්ඩුව තමයි. ඒකට මැදිහත් වුණු මේ ගෝකි ඒ යුගයේ තිබුණු ළමා කතා නිර්මාණ ශිල්පීන් එකතු කළා. ලේඛකයෝ පුහුණු කළා. චිත්‍ර ශිල්පීන්ව ඒ සඳහා පුහුණු කරා. ඊට පස්සේ සංස්කරණ ශිල්පීන් වෙනම පුහුණු කරා. ඊට පස්සේ මුද්‍රණ ආයතන ඒ වෙනුවෙන්ම වෙන් කළා. ප්‍රකාශන ආයතන වෙනම සකස් කළා. ඊට පස්සේ පුස්තකාල සේවා රට පුරා ඇති කරලා ඒවට පොත් යැවීමේ වැඩපිළිවෙල හැදුවා. රජයේ අධ්‍යාපන වැඩපිළිවෙලත් එක්ක මේ ළමා සාහිත්‍ය ගැට ගැහුවා. මේ වගේ විශාල වැඩපිළිවෙලක් අරගෙන ගියා 1917 37 35 විතර කාලය තුල. මේකේ ප්‍රතිඵල එන්න පටන් ගත්තේ ඉන් පස්සේ. විශාල හිතා ගන්න බැරි තරම් ගුණාත්මක බවින් යුතුව විශාල දැවැන්ත කෘති සමුදායක් අපේ ළමා සාහිත්‍යයට එකතු වෙනවා. දැන් අපේ පහුගිය දවස්වල වැඩමුළුවකදී රුසියාවේ මේ මෑත කාලේ ඉන්න ලේඛිකාවක් අපිත් එක්ක සම්බන්ධ වෙලා කතා කරමින් ඉඳෙද්දි ඇය හොඳ ලස්සන කතාවක් කිව්වේ ඒ සංස්කරණ වැඩමුළු සංස්කරණ මණ්ඩලයට එනවලු සමහර කතන්දර. ඒ කතා මෙලෝ රහකට නැති කතාලු සමහර වෙලාවට. නමුත් අර සංස්කරණ මේසය හරහා ගිහිල්ලා එළියට එනකොට විතා ගන්න බැරි තරම් ගුණාත්මක බවින් යුතු විශාල ගුණාත්මක කතා සමුදායක් තමයි එළියට එන්නේ කියලා. ඉතින් ඇත්තටම එහෙම ආපු කතා තමයි අදටත්. දැන් අපි ඔබටත් සමහරට මතක ඇති මීට අවුරුදු 30කට 40කට කලින් අපිට ආපු ඔය කතන්දර හා පින්තූර ඒ වගේම බබායි ගයක් ඉන්නගේ කතා වගේ සුරංගනා කතා මේ වගේ විශාල තොගයක්. ඒවා අමතක නොවන පරිදි අපේ හිත්වල ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. ඒවයි ප්‍රධාන කාර්යය මේ සාමූහිකත්වයේ කුළු ගැනීම. දැන් දරුවෙක් අපි හදන්නේ හෙට සමාජය වෙනුවෙන්නේ. ඒ සමාජයේ නිර්මාණය කරන්නේ සමාජය කියන එක එකේ මූලික දඬු ටික තමයි මේ මුලින් පැලවෙන්නේ. මේ ඒ දරුවන්ට තමයි අවශ්‍ය කරන පෝෂණය අපි දරාගෙන මේ සාහිත්‍ය හරහා ලබා දෙන්නේ. ඒකට එතෙන්දී වඩා වැදගත් මේක තමයි
දරුවෝ එකට ඉන්න ඕන කියන මිනිස්සු එකට ඉන්න ඕන කියන එක මේ බෙදිලා වෙන් වෙලා ඈත් වෙලා යන්න හොඳ නැහැ. අපි නිර්මාණශීලීව එකට එක්කහුව වෙලා ඉන්න ඕන කියන පණිවිඩය හැම කතාවක් ඇතුළෙම තියෙනවා. ඒක එක්ක රස hina යන කතාවක් වෙන්න පුළුවන්. දැන් අර ඔබ කිව්වා වගේ මිෂ්කායි කඳ ඇලිය කතාව ඇතුළෙම තියෙන hina යන කතාව. හැබැයි මේ හැම කතාවක් ඇතුළෙම තියෙනවා එකට ඉන්න ඕන කියන එක. සමාජයේ ගවේෂණය කරන්න ඕනේ කියන එක, අලුත් දේවල් හොයාගෙන යන්න ඕනේ කියන එක, උදව් කරගන්න ඕනේ කියන එක මේ කතාව මේව තමයි ළමා කතන්දරය ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒක නිර්මාණශීලී ඉදිරිපත් කිරීම තමයි අර සංස්කරණ ශිල්පීන් හරහා චිත්‍ර ශිල්පීන් හරහා කෙරුණේ. ඉතින් මෙන්න මේ ඇතුලේ අපේ සමාජයේ සෝවියට් සමාජයේද මේ සමාජයේද කියලා වෙනසක් නැහැ. අපිට දරුවෝ කොහෙත් එකයිනේ. ඒතකොට මේ දරුවා උඩට ගෙන යාම සඳහා වඩා යහපත් මිනිසෙකුත් තනා ගැනීම සඳහා ඒ සාහිත්‍යයෙන් යමක් ලැබෙනවා නම් අපිට ඒක මෙහෙට දුන්නාට කමක් නැහැ කියන අදහසේ තමයි මම ඉන්නේ. ඒ නිසා තමයි මම වැඩිපුරම සෝවියට් ළමා කතා, සෝවියට් යෝන් කතා අපි සමාජයට දෙන්න උත්සාහ කරමින් ඉන්නේ. ඔව්. මෙහිදීත් ඔබ විශේෂයෙන් තෝරාගත්ත කෘති තිබෙනවද අපේ භාෂාවට පරිවර්තනය කළ? විශේෂයෙන් ඔය දැන් කලින් කතා කරපු මිෂ්කාය කැඳැලිය ටොට් කෝල්යා සහගේ දින පොත ඒවා ඒ ඔක්කොම නිකොලයි නෝසොව් කියන ලේඛකයාගේ ඒ කෘති ඔහුගේ කෘති 7ක් විතර මම පරිවර්තනය කරලා තියෙනවා. ඒ සියල්ලෙම විශේෂම කතාව තමයි මේ කතාව ඇතුලේ තියෙන අතිශය හාස්‍යය. මොකද ළමයි ආසයි hina වෙලා යමක් දිහා බලන තමන්ගේම මෝඩකම්, තමන්ගේම දඟකාරකම්, තමන්ම කරපු මේ මැරෑටිකම් ඇතුලෙන් තමාගේ ජීවිතය දැකලා ඊට වඩා යහපත් තැනකට යන්න ළමයි කැමතියි. එතකොට එහෙම තමයි මේ කතා පුරාම තියෙන්නේ. දැන් මේ කතාව සමහරලාට අවුරුදු දැන් 1945 විතර වගේ ලිපිය දැන් කියන්නේ අවුරුදු 80කට විතර කිට්ටු වෙන්න පරණ කතා. හැබැයි ඒවා ඇතුළාන්තයේ තියෙන හාරයාත්මක දේවල් අදටත් වෙනස් වෙලා නැහැ. ළමයෙකුට ග්‍රහණය කරගන්න අසීරුවකුත් නැහැ. ඒවා ඇතුලේ එළියට දෙන අදහසේ කිසිදු අඩුවකුත් නැහැ. ඒ නිසා ඒ කෘති ගැන මගේ වැඩි අවධානයක් තිබුණා. ඊට අමතරව ඔය කුඩාම දරුවන් වෙනුවෙන් සිතුවම් මූලික කරගත්ත, චිත්‍ර මූලික කරගත්ත දැන් අද කතාබහේ තියෙනවා පික්චර් බුක්ස් කියලා සංකල්පයක්. ඒ පික්චර් බුක්ස් කියන සංකල්පය ටිකක් ඔය 1960 ගණන් වල වගේ තමයි ආවේ බටහිර පැත්තෙන්. නමුත් ඊට කලින් රුසියාවේ ඔය අදහසම තමයි කතන්දර හා පින්තූර කියලා මම කලින් කිව්වේ පොත. ඒ කෘතිය ඇතුළෙම තියෙන්නේ පින්තූර කතා කියන පොතේ ඇතුළේ තියෙන්නේ තනිකරම චිත්‍රත් එක චිත්‍ර තමයි. කියන්නේ මුල්ම යුගයේ ළමයින්ට අවුරුදු 2 3 4 5 6 7 දක්වා අයට වැඩිපුර චිත්‍රයේ මූලික කරගත්ත කතාවලට තමයි ආකර්ෂණය තියෙන්නේ. උන්ගේ හැකියාව උන්ට අකුරු තේරුම් ගන්න ටිකක් අමාරුයි, වචන තේරුම් ගන්න අමාරුයි. උන්ගේ වපසරිය අනුව චිත්‍ර මූලික කරගෙන තමයි කතාව යන්නේ. ඉතින් එහෙම ඒවා සම්බන්ධයෙන් වැඩි උනන්දුවකුත් පසුගිය කාලේ දක්වා. ඒ වගේම විවිධ විෂයන් සම්බන්ධයෙන් කෘති කීපයකුත් කරලා තියෙනවා. එහෙම සීමාවක් නැහැ මේ විෂයට ළමා සාහිත්‍යයට සීමාවක් නැහැ. ඒ අපිට හොයාගෙන ඕන තරම් යන්න පුළුවන්. අපිට විශේෂයෙන් රුසියානු සාහිත්‍ය ඇතුළේ කිඳා බහිනකොට විවිධ පන්නේ ಜಾති අපිට හමු වෙනවා. ඉතින් හැමදේම වගේ මට හිතෙනවා නම් යහපත් කියලා දරුවෙකුට දෙන්නේ ඒව පරිවර්තනය කරනවා. ඇත්තටම දැන් මේ රුසියානු සාහිත්‍යයෙන් අපිට මේ ලැබුණු ආభాෂය අපේ දරුවන්ගේ ළමා පෝෂණ හැකියාවන් විශේෂයෙන් මේ අයගේ කියවීමේ රුචිය වර්ධනය කරන්න මේ දේවල් ඉවහලුණා කිව්වොත් වඩාත් නිවැරදි නේද? ඔව් පැහැදිලිවම එහෙමයි. දැන් ඔය 1970 80 වගේ දශකවල රුසියාවේ සෝවියට් දේශය තිබිච්ච කාලය ඔවුන් පොඩි අපිට උදව්වක් ඇටියට ඔවුන් ආධාර වැඩ පිළිලක් ඇටියට ඔය තුන්වෙනි ලෝකයේ රටවල් වලට තමන්ගේ සාහිත්‍ය පරිවර්තනය කරවලා අඩු මිලට පුළුවන් තරම් ලබා දීමේ ව්‍යාපෘතියක් තිබුණා. 1990 පස්සේ නැතුව ගියා. නමුත් ඒ කාලය තුල ඊටාම අඩු මිලට උඟාක් පොත් අපිට ගන්න ලැබුණා. ඒවා දැන් අපේ කියවි දැන් අද මම මේ ඉන්න සාහිත්‍යකරුවෙක් හැටියට මම යම් තැනකට පැමිණලා තියෙනවා නම් ඒ යුගයේ ඒ බිහි වෙච්ච ඒ ආපු කෘති මට විශාල බලපෑමක් කරා මගේ චින්තනය සකස් කරගන්න, මගේ ආකල්ප සකස් කරගන්න සහ මගේ ක්‍රියාකාරකම් සකස් කරගන්නට. ඒකට ඒ වගේ දරුවන්ටත් ඒ බලපෑම තියෙනවා කියන එක තමයි කියන්න පුළුවන්. මොකද දැන් ওই මිෂ්කාය කැඳැලිය පොත ගැන මට විශේෂයෙන් අවධානය මේ අත්දැකීම් තියෙනවා. කියවියෙන්ම කරන්නේම නැති සමහර දරුවෝ මේ පොත් කට්ටලය
නැවත නැවත කියවා කියන මේ තොරතුර මගේ හුඟක් දෙමව්පිය මට කියලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපි අර හාස්‍ය සහ ඒ යහපත් දේ එකට මුහු කරලා දෙන්න පුළුවන් නම් දරුවෝ කියවනවා. ඔව් දැන් මේ කෘති සඳහා පවතින ඉල්ලුම කොහොමද ඔබතුමා දැන් ඒ ගැන කිව්වනේ සෑහීමකටපත් වෙන්න පුළුවන්ද? දැන් පොත සහ වෙනත් දේවල් ගත්තාම පස්සේ ඒක නිර්මාණයෙන් එපිටට ගියාම පස්සේ වෙළඳ භාණ්ඩයක්නේ. එතකොට වෙළඳ භාණ්ඩයකට තියෙන සන්තෑසීම තමයි පොතටත් තියෙන්නේ. ඉතින් ඒකේ අපිට ප්‍රමාණාත්මකව සතුටු වෙන්න පුළුවන් තත්වයක් නැහැ. මොකද ඊට වඩා අඩු මිලට අඩු මුද්‍රණ තත්වයන්ගෙන් සහ බොහොම පහසුවට ලියන්න පුළුවන් කියලා හිතාගෙන පොත් ලියලා එළියට දාන තැන් ගොඩක් තියෙනවා තවමත් අපේ රටේ. ඒ නිසා හොඳම දේ සියල්ලම දරුවෝ අතට යනවා කියන සතුටුදායක තත්ත්වය අපිට තාම කියන්න අමාරුයි අපේ රටේ. එතකොට ඒ සඳහා තව හුඟක් ලොකු මැදිහත් වීම කරන්න තියෙනවා. ඉතින් එහෙම කළොත් තමයි අපි අපේ ප්‍රයත්නයන් වඩාත් ඵලදායී වෙන්නේ. දැන් අපි මේ විදිහට කතා කරාට අපි කතා කරන්නේ දැන් අපිට කියවීම හුරු කළ රුසියානු ළමා සාහිත්‍ය පිළිබඳවනේ. දැන් මේ අපි හිතන තරම් ළමා සාහිත්‍යයක් අපේ රටේ ප්‍රචලිත වී තිබෙනවද? නිර්මාණ ශිල්පියෙක් විදිහට ඔබතුමන්ගේ අදහස කොහොමද? මේමයි නිර්මාණකරුවෝ ගොඩාරියක් ඉන්නවා. නිර්මාණකාරයෝ නිර්මාණත් ගාක් බිහි වෙනවා. හැබැයි ඒ සියල්ලම හොඳ තත්ත්වයේ තියෙනවා කියලා කියන්න අමාරුයි. නමුත් පසුගිය කාලය තුල අපිට සුබවාදී හිතන්න පුළුවන් සුබවාදී වෙන්න අවශ්‍ය කරන සමහර දේවල් සිද්ධ වුණා රටේ. දැන් යම් බාහිර ආයතන කීපයක් ළමා සාහිත්‍යවේදීන් පුහුණු කිරීමේ වැඩ පිළිවෙළවල් තිබුණා. ඒ වගේම ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දේ සංස්කෘතික අමාත්‍යාංශයෙන් එහෙම වැඩ පිළිවෙලකට අවතීර්ණ වුණා. ඒක ටිකක් දැන් පොඩ්ඩක් මග නැවතිලා තියෙනවා. නමුත් එහෙම ආරම්භයක් අරගත්තා ළමා සාහිත්‍යවේදීන් පුහුණු කරන්න. ඒ වගේම ළමා සාහිත්‍යවේදී සංසදය කියලා එකක් අපි පිහිටවා ගත්තා. ඒක ඇතුලේ අපි පුළුවන් තරම් නිර්මාණ වඩාත් යහපත් තැනකට ගේන්න සංස්කරණය සහ ආකල්පමය වශයෙන් කතාවල අඩංගුව දියුණු කිරීම සඳහා වැඩ පිළිවෙල අපි දැනට මේ වෙනකොට කරගෙන යමින් ඉන්නවා. ඉතින් ඒ නිසා අපිට මේ පැත්තෙන් සුබවාදී හිතන්න පුළුවන්. නමුත් අපිට අර අහපු ප්‍රශ්නය ප්‍රමාණවත් නෑ ඇත්තටම. ප්‍රමාණවත් නෑ. මොකද බොහොම අමාරුවෙන් තමයි ඒවා ඇතුලේ යන්න දෙන්නේ. මේක වෙළඳාමත් එක්ක මේ වෙළඳාමත් එක්ක ගැට ගැහුණා හරි අමාරුයි දෙයක් මේ යහපත් දේවල් ටික ඉස්සරහට ගේන්න. නමුත් අපි ඉතින් සුබවාදී වෙමු. එහෙම නැතුව තියන්න බෑනේ. දැන් අපි විචාර විදිහට ගත්තාම බොහෝ දිනෙක කියන කාරණයක් තමයි මේ ළමයින්ට ලියන එක ටිකක් අමාරුයි අපි වෙන දේවල් නිර්මාණය කරනවට වඩා. දැන් ඔබතුමාන්ට ඒ තිබෙන අත්දැකීම කොහොමද? ඔව් දැන් ළමයෙකුට යමක් දෙන්න දැන් මේ දවස්වල තියෙන තව ප්‍රමාණතාවයක් තමයි ළමයි ලව්වා පොත් ලියවන එක. ඒක ඉතාම හොඳයි දරුවෝ නිර්මාණශීලී විසරට ගේන එක. හැබැයි එයින් අදහස් වෙන්නේ නැහැ ඔහු ළමා කෘති රචකයෙක් කියන එක. මොකද දරුවෙකුට ඒ දේ දෙන්න අර මම අර මුලින් කියපු කතාවත් ආපහු ගත්තොත් එම දයාසේන ගුණසිංහ මහත්තයාගේ අපි කියවන්නේ නැතුව අපේ අභ්‍යන්තරයට දෙයක් අවතීර්ණ කරගන්නේ නැතුව අපි ග්‍රහණය කරගන්නේ නැතුව අපිට එළියට දෙන්න දෙයක් නැහැනේ. ඒතර අපි තුල මොනවා හරි ගොඩ ගැහුනොත් තමයි ඒකේ සාරවත් ඵලය තමයි පොතක් ඇටියට එළියට එන්නේ. ඒතකොට දරුවෙක් පොතක් ලියනකොට දරුවෙකුට දෙන්න අමාරුයි. තමන්ගේ අත්දැකීම් ලියන්න පුළුවන්. ඒකේ යම් දෙයක් දෙන්න පුළුවන්. තමන්ගේ අත්දැකීම් ලියන්න පුළුවන්. නමුත් එයින් අදහස් වෙන්නේ ඒ අර අපි බලන දරුවාගේ ආකල්ප වැඩි දියුණු කරන එක, දරුවාගේ වාක්කෝෂය වැඩි දියුණු කරන එක, දරුවාගේ වටපිටාව සාපල්‍යවත් කරන එක දරුවෙකුගේ අතින් සිද්ධ වෙන්නේ නැහැ. ඔහු කතාවක් ලියන්න පුළුවන්. ඒක වෙන දෙයක්. ඉතින් දැන් මට උනත් මගෙනුත් හුඟක් අය අහනවා පොත් ලියලා දරුවෝ මේවා කරන්නේ. මගේ උපදේශය නම් මගේ විතර නෙවෙයි අපේ ළමා සාහිත්‍ය සංසදයේම අපේ අදහස වෙන්නේ දරුවෙක් එහෙම දෙයක් කරනකොට ඔහුට පොත් 50ක් 60ක් 100ක් හරි මුද්‍රණය කරලා තමන්ගේ මිත්‍රයින්ට ගුරුවරුන්ට එහෙම දෙන්න. ඒක කමක් නැහැ. හැබැයි මේක පොතක් හැටියට මුද්‍රණය කරලා එළියට දෙන එක තව පමා කරන්න ඕන. දරුවෝ මේ තමන්ට උන්ට කියවන්න අවස්ථාව සලසා දෙන්න ඕනේ. හැකිතාක්. ඒ වගේම අපේ අනෙක් නිර්මාණකරුවොත් ඔය කිව්වා වගේ
ඒ අයටත් ඒ කතාවම තමයි කියන්න තියෙන්නේ. අපි යමක් කියවන්න තු රයිට් මට ලියන්න පුළුවන් මොනවද ලියන එක මොකක්ද පැයෙන් ලියන්න බැරි ළමා කතාවක් නම් කියලා. ඉතින් පිටු 3 4 පිටු 10 15 ලියා ගන්න අමාරු නෑනේ. හැබැයි ලියන එක නෙමෙයි වැඩේ. ඒ කියන එක ඇතුලේ අපි ආකල්පමය වශයෙන් සමහරලාට අපි ලියාගෙන යනකොට අපිටම නොදැනුවත් ආකල්පමය වශයෙන් වර්ධි කොටස් කතාවට ඇතුල් වෙනවා. තව කෙනෙක්ගේ හිත රිදෙන කෑලි කොටස් වෙන්න පුළුවන්. අපි හිතමුකෝ ආබාධිත දරුවෙක් ගැන සමහරලාට අරගේ දෙයක් කියවෙනවා. එතකොට ඒ කතාවේ කෙනෙක් ඔහු උපහාසයට ලක් කරනවා. දැන් අපි කල්පනා කරනවා එතෙන්දී ඒ දරුවා ඒ පොත ඒ වයින්නේ දරුවෙක් අතට ගියොත් එහෙම ඔහුට ඇති වෙන මේ චිත්ත පීඩාව ඒ සම්බන්ධයෙන් අතිශය දැඩිව අපි කල්පනා කරනවා. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. එතකොට ළමයෙකුට මේ ළමා කෘතියක දැන් අද දවසේ ගත්තොත් එහෙම නීතිමය පැත්තෙන් ආකල්පමය වශයෙන් ගත්තොත් එම ආගමික වශයෙන් සමාජීය වශයෙන් විවිධ භාෂා කතා කරන අය අතර මේ හැම දෙයක් ගැන ඉතාම සැලකිල්ලෙන් හිතලා තමයි ලියන එක නෙමෙයි ලිවීම සංස්කරණය කිරීම කියන එක අතිශය වැදගත්. ඒ සංස්කරණය කිරීම කියන එක හුඟක් අයතින් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේක ඛේද වාචකයක්. ඉතින් අපි ඒකට මැදිහත් වෙමින් ඉන්නවා දැන්. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරනවා ඒක එහෙම නොවි ඉස්සරහට ගේන්න. ඉතින් බලමු අපි සුබවාදීව ඉන්නවා එහෙම යමක් කරන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන් ඔබතුමන් මේ අපේ දරුවන් පිළිබඳව සාකච්ඡා කරන ඔවුන්ගේ රුචිකත්වය වර්ධනය කරන්න කටයුතු කරන නිර්මාණ වේදිකෙක් විදිහට දැන් අපි මේ වර්තමානයේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා වෙනවා. එහිදී දරුවන්ගේ මේ සාහිත්‍ය ප්‍රවර්ධනය සඳහා තියම් මඟ පෙන්වීමක් මේන් ලැබෙනව නේද? ඔව් අනිවාර්යෙන්ම ලැබිය යුතුමයි. දැන් මට මගේ එක ගුරු තුමෙක් හිටියා. එතුමා විදුහල්පති කෙනෙක්. පස්සේ කාලේ මේ මෑතකදී නැති වුණා. එයා මුලින්ම විදුහල්පති හැටියට පත් වෙලා යන්නේ මොන්රාගල ඈත ඉස්කෝලේක බතලයාය කියන ඉස්කෝලේ විදුහල්පති වෙලා 1970 ගණන් වල මුල. ඒ ළමයින්ට අකුරු කියවන්න බැරිලු. අකුරු කියවන්න බෑ. බැරි වුණාන් පස්සේ එතුමා කරේ ඒ වටේ පිටේ ඉතිව මහවැලියේ හිටපු නිලධාරීන්ගෙන් එහෙම මුදල් ටිකක් එකතු කරගෙන කොළඹ වෙලා පොත් ටිකක් ගෙනල්ලා එහෙ වැඩි වැස්ස නැති ඉඳ ගස්වල මලු එල්ලලා ඒ පොත් දාලා තිබ්බලු. පොත් මාල්ල ගන්න තියලා තිබ්බලු. මාස 3ක් විතර යනකොට ඒ ළමයින් අර පොත් ටික ගන්න දෙයක් නැහැලු. රැල් වැරල්ලා විනාශ වෙලා ගියාලු. හැබැයි ඒ ළමයින්ට කියවන්න පුළුවන් වුණාලු. ඒක තමයි මට දෙන්න තියෙන උත්තරේ. අපේ සාහිත්‍යය කියලා කියන්නේ මේකම්ම කතාවක් නෙමෙයි. ඊට එහා ගිය දෙයක්. සාහිත්‍යය කියන එක සියලු විෂයන්ට බද්ධයි. සියලු විෂයන්ට සම්බන්ධිතයි. එහෙම සම්බන්ධ කරගත්තොත් තමයි අපිට වඩා පුළුල් වූ මනසක් සහිත දරුවෙකු හදාගන්න අවස්ථාව සැලසෙන්නේ. මොකද හැම පොතක් ඇතුළෙම තියෙන්නේ තව මිනිහෙක්ගේ ප්‍රඥාව. ජීවිත කාලයක් තුලා පුරා එකතු කරා ගන්නා ලද ප්‍රඥාව. ඒ ප්‍රඥාව දරුවාට දෙන්න තියෙන හොඳම පහසු මාර්ගය තමයි පොත. එතකොට ඒ පොත දරුවන් අතරට ගෙන යාම අපි සියලු දෙනාගේම වගකීමක්. සම්මානලාභී ලේඛකයෙක් විදිහට පරිවර්තකයෙක් විදිහට බොහෝ දිනක් ඇත්තටම සම්මාන බලාගෙනමනේ පොත් ලියන්නේ. ඔබේ අදහස කුමක්ද? සම්මානයක් දෙනකොට ගන්න එක වෙන කතාවක්. නමුත් සම්මානයක් බලාගෙන පොත් ලියනවා කියලා කියන්නේ ඒක හරිම විහිළු සහගත වැඩක්. එතකොට අපි ලේඛනය කියන එක බොහොම ස්වේච්ඡාවෙන් අපි බොහොම කෙනෙක් බොහොම සන්තෝෂෙන් කරන වැඩක්. මාක්ස් එක තැනකදී කියනවා ලේඛකයා ජීවත් වීම සඳහා ලිවිය යුතු නෑ කියලා. ඒක ඇත්ත. එතන ජීවත් වීම සඳහා ලියන්නේ නැති කියන අදහස කරනකොට සම්මාන සඳහා ලියන්න ඕනේ කියන අදහස කොහොමත් එන්නේ නෑනේ. කියන්න මගේ අදහස නම් සම්මානයක් කවුරු හරි දෙනෙක් දෙන්නේ ඒක පිළිගැනීමකට ලක්වීම නිසානේ. ඉතින් අපි උත්සාහ කරනවා පිළිගැනීමකට ලක්වීම සඳහා යමක් ලිවීම කමක් නෑ. හැබැයි සම්මානයක් උදෙසා අම්මෝ මම මේක ලියන්න ඕනේ සම්මානයක් ලැබෙන්න. එහෙම දෙයක්. ඒක මට නම් කොහොමවත් කරන්න බෑ. සම්මානයක් ලැබෙනවා කියන එක වෙන දෙයක්. සම්මාන සඳහා ලිවීම කියන්නේ ඒක ටිකක් අවරගණයේ අදහසක් කියලා තමයි මගේ නම් කල්පනාව. ඔව් දැන් ඔබතුමා හිතුවේ නෑ මේ විදියට ඔබතුමාගේ මේ පරිවර්තන කෘතිවලට මේ විදිහේ ප්‍රශංසාවක් ලැබෙයි කියලා නේද? නෑ මගේ අදට කියන්නේ හෙටටත් එහෙම මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ. ඒක දෙයක් ලැබීම කියන එක ඒක ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන්. ඒක දෙයක් ලැබුණොත් ඉතින් ලැබෙන දේ ඒ ගමන තව ටිකක් ඉස්සරහට යන්න තල්ලුවක්. ඒ පමණයි. ඉතින් ඒක ගැන ලොකුවට හිතන්නවත් එහෙම ඒක ඔලුවට තියාගෙන දුවන්න කාරණාවක්වත් නෙවෙයි කියලා තමයි මගේ
හිත. අපි දන්නවා දැන් පරිවර්තකයෙක් විදිහට දැන් විශ්ව සාහිත්‍ය අපේ භාෂාවට වර්ණගීමේදී බොහෝ වෙලාවට අපිට ඒ පසුබිම කොයි විදිහටද අපේ පාඨකයන්ට ලබා දෙන්නට අපේ දරුවන්ට ඒ හැඟීම ඒ ආකාරයෙන්ම ලබා දෙන්නට කොහොමද ඔබ උත්සාහ ගන්න ඒ අත්දැකීම් බෙදා හදා ගන්නට? ඔව් ඒ පරිවර්තකයේ මුණ දෙන ලොකුම අභියෝගය ඒක තමයි. දැන් භාෂාව පුළුවන් වෙන්න පුළුවන් ඕන කෙනෙකුට භාෂාවන් දෙකක් කතා කරන දෙකක් තුනක් කතා කරන්න පුළුවන් ඕන තරම්ම අය ඉන්නවා. නමුත් පරිවර්තනය කියන එක ඊට එහා ගිය වෙනම නිර්මාණශීලී කාර්යයක්. ඒක මගේ අර්ථ දැක්වීම නම් පරිවර්තනය කියලා කියන්නේ ප්‍රතිනිර්මාණයක්. ඔහුත් නිර්මාණකරුවෙක් නොවන කෙනෙකුට පරිවර්තනයක් කරාන් පස්සේ එය රසවත්ව ඉදිරිපත් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් මම මගේ දගෙස්ථානය කියලා කෘතියක් පරිවර්තනය කළා ගම්සටෝව් කියලා රුසියාවේ හිටපු. ඔහුගේ තාත්තා රුසියාවෙත් විවිධ ජනවර්ග ඉන්නවනේ. අවාර් කියන ජනවර්ගය ඈත කෙරවලක ඔය කැස්පියන් මුහුද ආසන්නයේ දගෙස්ථානය කියන ප්‍රදේශයේ අවාර් කියන ජන කොට්ටාසයට අයිති. තාත්තත් කවියෙක්. තාත්තා අවාර් වලින් තමයි ලියන්නේ. ඒ කාලේ තාත්තට මුල් කාලේ රුසියන් බැරිලු. ඒතර පුෂ්කින්ගේ කවියක් පරිවර්තනය කරන තරඟයක් තිබුණලු. ඒ තරඟෙදී අර කවියෝ අර හොඳට රුසියන් භාෂාව පුළුවන් වෙච්ච අයට වඩා පළවෙනි ස්ථානය ගත්තේ ගම්සරෝගේ තාත්තා. ගම්සත් කියන කෙනා. එතකොට එතනින් අදහස් වෙන්නේ ඔහුට භාෂාව බැරි වුණාට කවිත්වයේ තියෙනවා. එතකොට අර අදහස ගන්න ඒ අදහස කියපු ගමන් මෙන්න මේක තමයි මේක ඇතුලේ තියෙන්නේ කියන එක ඔළුවට එනවා. ඒ වගේම තමන්ගේ භාෂාවෙන් තමන්ගේ ජනතාවට කියන්න පුළුවන් වෙන විදිහ ඔහු දන්නවා. ඒක තමයි නිර්මාණකරුවට වැදගත් වෙන්නේ. භාෂාව දැනීමනේ තමන්ගේ භාෂාවේ හැකිතාක් නම්‍යශීලීව රසවත්ව ඉදිරිපත් කිරීමේ හැකියාව පරිවර්තකයාට තියෙන්න ඕනේ. විශේෂයෙන් දරුවන්ට කතා කරනකොට දරුවන්ගේ භාෂාවෙන් මේක කියන්නේ මම විශේෂයෙන් ගත්තොත් එහෙම දරුවන්ගේ පොත් ලියනකොට මම දරුවෙක් බවට පත් වෙනවා. මගේ අතීතයේ කල්පනා කරලා මම මේ කාලේදී මම දරුවෙක් හැටියට කොහොමද හිටියේ, මම හිතුවේ කල්පනා කරන්නේ කොහොමද, එහෙම හිතමින් තමයි මම පොතක් පරිවර්තනය කරන්නේ. දැන් මම ඔය දැන් ඔය හැමතැනම කියන එකක් ඔය ඉස්සර විජේ පත්තරේම ගෙනාවම පස්සේ අපි දුවට කියනකොට ඒ මල් මාමා පොතේ එහෙම ඉස්සල්ලාම කියවන්නේ මම. ඒතට ඒවයින් අපිට අර පෝෂණය ලැබෙනවා. කොහොමද දරුවෙක් හිතන්නේ, දරුවාගේ කල්පනා කරන දරුවෝ වැඩ සෙල්ලම් කර ඉන්නකොට දැන් අපි ගිහිල්ලා බලන්න ඕනේ යාගේ ඒගොල්ලන්ගේ වචන කොහොමද, ඒගොල්ලෝ ඇසිරෙන්නේ කොහොමද. ඒවා අපේ කල්පනාවේ තිබුණොත් තමයි අපේ නිර්මාණය ඇතුළටත් අර භාෂා වෙන රටක දෙයක්. දැන් උදාහරණයක් ඇරෙන්න හිම වැටෙන දැන් අර ඔබ කිව්ව අර හාපෙන්චි පුංචි ගෙදර ඒකේ මුලින්ම පටන් ගන්නේ හාවා නරියා හිම වලින් ගයක් ඇදුවා එහෙම කියලා. දැන් එතකොට එකපාරට හිම වලින් කතා කියනකොටම අපේ දරුවෝ කල්පනා කරනවා මොකක්ද හිම? දන්නේ නැහැනේ. මුලින්ම ඒක පටන් ගන්නවා මම අර ඒ පොතේ නොතිබුණු කෑල්ලක් මට දාන්න සිද්ධ වුණා. එකමත් එක හිම වැටෙන රටක හිටියම එහෙම දෙන්නේ. එතකොට අඩු ගානේ අම්මට තාත්තට හිම වැටෙනවා කියලා කියන්නේ මොකද්ද කියන එක කියා දෙන්න පුළුවන්. ඒ වගේ අර පොඩි උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. සමහර වෙලාවට සමහර සංකල්ප දැන් අපි හිතමුකෝ ඒ රටක මේ නරියෙක්ව මරලා මේ හම් කබායක් ගන්නවා, හදා ගන්නවා. ඒක ඒ රටට සාමාන්‍ය දෙයක්. හැබැයි අපි කල්පනා කරන්න ඕනේ නරියෙක්ව මරලා හම කබායක් හදා ගන්නවා කියලා කිව්වොත් එහෙම අපේ දරුවාගේ සංස්කෘතික වටපිටාවේදී මේක සුදුසුද කියලා දෙසරයක් කල්පනා කරන්න ඕනේ. අපි ඒක කරනකොට තියෙන්නේ වගේ මේ අර්බුද වලට මුහුණ දෙනවා. ඉතින් ඒවා නිර්මාණශීලීව අතික්‍රමණය කරගත්තොත් රසවත්ව ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා. අවසාන විනාඩියේ ඔබට පුළුවන් දැන් ළමයින්ට ලියනකොට ඔබට ඇති වුණු අමතක නොවන සිදුවීමකුත් කියමු නේද? ළමයින්ට ලිවීමේදී අමතක නොවෙන සිද්ධීන් කියන්නේ අර ප්‍රධානම දේ තමයි මම දරුවෙක් හැටියට හිතන එක තමයි. ඒක අමතක වෙනවා කියලා කියන්නේ එහෙම විශේෂ කාරණාවල් නැහැ. මම හැම වෙලාවෙම ළමෙක් වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම මට දෙමව්පියන්ට දෙන්න තියෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ දරුවෙකුට පොතක් තෝරගන්නවා නම් ලාභයට හම්බෙන පොතක් නෙමෙයි ඔබ දරුවන්ට දෙන්න ඕනේ. ඔබ ඉස්සෙල්ලා ඔබ කියව බලන්න ඕනේ ඒ කෘතිය ඔබට සෑහීමට පත්විය හැකිද කියලා. ඔබට සෑහීමට පත් වෙන්න හැකි නැත්නම් මේ පොත දරුවන්ට දෙන්න එපා. ඒ මම නෙවෙයි කියන්නේ බර්ට්‍රම් රසල් කියන මහා පඬිවරයා. ඔතුමා තමයි කියන්නේ ඔබේ ජීවිතේ නීතියක් බවට පත් කරගන්න ඔබ නොකියූ කෘතියක් දරුවෙකුට දෙන්න එපා කියලා. ඒ හින්දා ඔබට කාලේ නැහැ කියන එක උත්තරයක් නෙවෙයි. ඔබට වගකීමක් තියෙනවා ඔබේ දරුවා සම්බන්ධයෙන් දරුවෙකුට පොතක් තෝරනකොට. ඒ නිසා ඒ පොත ඔබ කියවා ඔබට සතුටු විය හැකි නම් පමණක් ඒන් දරුවාට යමක් ලැබෙනවා කියලා ඔබට විශ්වාස කරනවා. විශ්වාසයක් තියෙනවා නම් විතරක් ඒ කෘතිය දරුවාට දෙන්න. ඔව්.
අපිට කියවීම හුරු කළ රුසියානු ළමා සාහිත්‍ය පිළිබඳවයි අද අපි පෙරවදනින් සාකච්ඡා කළේ. පෙරවදන අපේ කතාබහට අද එකතු වුණේ නිර්මාණවේදී මහින්ද සෙනරත් ගමගේ මහතායි. ස්තුතියි ඔබතුමන්ට අපිත් එක්ක පෙරවදන ලියන්නට එක්වීම පිළිබඳව. ස්තුතියි ඔබටත් මට මේ අවස්ථාව ලබා දීම ගැන. අද මට තාක්ෂණික මෙහෙයුම සමගින් නවමාධ්‍ය මෙහෙයුම ලබා දුන්නා කාවින්දයා ගාලයා රැච්චි සමගින් කලන දිසානායක මම සුජාතා කරුණාරත්න ප්‍රාර්ථනා කරනවා යහපත් දවසක්. ලේඛන කලාවේ ගුවන් විදුලි වදන් සිත්තම පෙරවදන අලුත් පොතක් ගැන විචාර බුද්ධිය අවදි කරවමින් ඔබේ ප්‍රියතම ලේඛකයා සම්මුඛ වෙන ග්‍රන්ථකරණයේ ගුවන් විදුලි අඩහෝරාව පෙරවදන.